ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා සියලු දෙනාම මගේ NST Ideas වීඩියෝ channel එකට. දීර්ඝ කාලයකට පස්සේ මම අද ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවා. දැන් මම ඊශ්‍රායෙල් රාජ්‍යයේ සාත්තු සේවිකාවක් විදිහට සේවය කරන නිසා මම හිතුවා ඔයාලට මේ රාජකාරී කටයුතු පිළිබඳව සහ මේ ඊශ්‍රායෙල් රාජ්‍යයට එන විදිහ A to Z මම ඔයාලට කියලා දෙන්න අවශ්‍යයි කියලා. ඉතින් ගොඩක් මේ ගැන උනන්දුවක් දක්වන අය අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. මෙතෙක් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම බලාපොරොත්තු වෙනවා ඊශ්‍රායෙල් පිළිබඳව මම දන්න සියලු තොරතුරු ඔයාලත් එක්ක share කරගන්න. ඒ විතරක් නෙමෙයි සාත්තු සේවයේ පමණක් නෙමෙයි මේ වෙද්දී ඇග්‍රිකල්චර්, කන්ස්ට්‍රක්ෂන් සහ හොටෙල් කියන මේ රැකියා අවස්ථා කිහිපය සඳහාම අපේ ලංකාවට හොඳ කෝටා එකක් ලැබිලා තියෙනවා. ඉතින් 2026 වසරෙත් ආරම්භ වුණා පළමු කණ්ඩායමත් ආවා ඊශ්‍රායෙල් බලා. ඒ නිසා ඔයාලටත් මේ අවස්ථාව උදා කරගන්න. ඇත්තම කතාව නම් ලක්ෂ 7ක අවම වැටුපකට ඔයාලට ඊශ්‍රායෙල් රාජ්‍ය කරා આવොත් අවම ලක්ෂ 7ක වැටුපක් ඔයාලට ලබා ගන්න පුළුවන්. මම මේක බොහොම වගකීමෙන් කියන්නේ. මොකද මමත් ඊශ්‍රායෙල් රාජ්‍යයේ මේ වෙද්දි වසර ගණනාවක් රැකියාව කරන නිසා. ඉතින් යාළුවනේ ඔයාලට මම මුලින්ම කියන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුබද්ධ ඔයාලගේ ප්‍රදේශයේ ළඟම කාර්යාලයට ගිහිල්ලා ඔයාලා ලියාපදිංචි වෙන්න ඕනේ. ලියාපදිංචි වෙලා ඔයාලා සාත්තු සේවා පාඨමාලාවක් හදාරන්න ඕනේ. සාත්තු සේවයේ සඳහා එන්න බලාපොරොත්තු වෙන යාළුවෝ. ඉතින් ඒ සාත්තු සේවා පාඨමාලාව හදාරන්න පුළුවන් ඔයාලට රත්නපුර, පන්නිපිටිය, තංගල්ල වගේ රාජ්‍ය ආයතන හරහාත්. එහෙම නැත්නම් දැන් අපේ කාලේ වගේ නෙමෙයි ඔයාලට අවස්ථා උදා කරලා දීලා තිනවා පෞද්ගලික ආයතන හරහාත් ඔයාලට මේ සාත්තු සේවා පාඨමාලාව හදාරන්න පුළුවන්. ඊශ්‍රායෙල් රාජ්‍යයට එන්න අවශ්‍ය. ඒක විශේෂ පාඨමාලාවක්. එතකොට මේ පාඨමාලාව අවසානයේ ඔයාලට NVQ විභාගයක් පවත්වනවා. ඊට පස්සේ ඔයාලට NVQ level 3 සහතිකය ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට අවශ්‍ය වෙනවා දින 14ක ඉංග්‍රීසි පුහුණු පාඨමාලාවක්. මේකත් රාජ්‍ය ආයතන හරහා මම ඔය කියපු ස්ථාන වලින් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාලා නම් කරන පෞද්ගලික ආයතනයකින් කරගෙන ඒ සහතිකයත් ලබා ගන්න ඕනේ. ඔයාලගේ අතේ මේ වෙද්දී NVQ level 3 සහතිකය සහ ඉංග්‍රීසි පුහුණු පාඨමාලා සහතිකය තියෙනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේ සඳහා પાස්පෝර්ට් එක අවශ්‍ය වෙනවා. වළංගු ගුවන් ගමන් බලපත්‍රයක්. ඊට පස්සේ මේ ටිකත් රැගෙන ඔයාලට පුළුවන් බත්තර මුල්ලේ තියෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යන්න. ඒ ගිහිල්ලා ඔයාලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඒ අවශ්‍ය කරන සියලුම ලිපි ලේඛන සහිත ෆයිල් එකක් බාර දෙන්න ඕනේ. ඊට පස්සේ එතන ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් කරන්න අවශ්‍ය දේවල් ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මහත්මීන් විසින් ඔයාලව බොහොම පැහැදිලිව දැනුවත් කරනවා. මේකෙදි ඔයාලා මේ ෆයිල් එක බාර දීලා ආවට පස්සේ එයාලා ඒ ෆයිල් එකේ තියෙන තොරතුරු ඊශ්‍රායෙල් රාජ්‍යයට එවලා ඊශ්‍රායෙල් රාජ්‍යයෙන් ඔයාලා ලොටරියක් සඳහා ඉදිරිපත් කරනවා. මේ ලොටරියෙන් ඔයාලා තේරුපත් වුණාට පස්සේ මේ රාජ්‍යයෙන් අපේ රාජ්‍යයට දැනුම් දෙනවා ඔයාලගේ නම ලොටරියකින් තේරිලා තියෙන කියලා. ඊට පස්සේ ඔයාලව දැනුවත් කරනවා ඔයාලා ලොටරියකින් තේරිලා තියෙන්නේ. නැවත ඔයාලව කැඳවනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. ඒ ආවට පස්සේ එතනින් එහාට තවත් ලියකියවිලි කීපයක් එයාලට බාර දෙන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ ටික බාර දුන්නාට පස්සේ නැවත වතාවක් ඔයාලා ස්කයිප් ඉන්ටර්විව් එකක් සඳහා කැඳවනවා. ස්කයිප් ඉන්ටර්විව් එකේදී ඔයාලගෙන් අමාරු ප්‍රශ්න අහන්නේ නැහැ. ඉතින් හීබ්‍රු භාෂාව පිළිබඳව සහ ඔයාලා ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරන්නේ එකයි. ඉංග්‍රීසි පාඨමාලාවේදීත් ඔයාලව දැනුවත් කරනවා ස්කයිප් ඉන්ටර්විව් එකේදී මොන වගේ ප්‍රශ්නද අහන්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්න ටිකට ඔයාලා හොඳින් මුහුණ දුන්නට පස්සේ ඔයාලගේ ඒ ස්කයිප් ඉන්ටර්විව් එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් මෙහි වෙබ් එකේ පළ කරනවා. මෙහි වෙබ් එකේ කියන්නේ ඊශ්‍රායෙල් රාජ්‍යයේ සාත්තු සේවා වෙබ් එකේ පළ කරනවා. ඊට පස්සේ මෙහි පවුලකින් ඔයාලව
එයාලගේ පවුලේ අම්මා තාත්තා බලාගන්න සුදුසුයි කියලා ඔයාලව සාත්තු සේවකයා සේවිකාව විදිහට තෝරා ගන්නවා. ඊට පස්සේ ෆැමිලි එකේ අය ඒජන්සියට කියනවා ආට එග්‍රීමන්ට් එක යවන්න කියලා. ඊට පස්සේ ඒ විදිහට තමයි ආට එග්‍රීමන්ට් එකක් එන්නේ. එග්‍රීමන්ට් එක ආවට පස්සේ ආව සැනින්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඔයාට ටෙලිෆෝන් කෝල් එකක් දීලා කියනවා ඔයාට ඊශ්‍රායල් රාජ්‍යයෙන් සාත්තු සේවක සේවිකාවක් විදිහට යන්න පුළුවන් එග්‍රීමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයා ඇවිල්ලා එග්‍රීමන්ට් එක සයින් කරන්න කියලා. ඉතින් එග්‍රීමන්ට් එක සයින් කරන්න ගියාට පස්සේ එතන සිට බොහොම පොඩි කාලයක් ඇතුළත ඔයාගේ වෛද්‍ය වාර්තා ලබාගෙන ඊශ්‍රායල් රාජ්‍ය බලා ඔයාට එන්න අවස්ථාව සලසලා දෙනවා. ඇත්තටම මට කියන්න තියෙන්නේ අපි ගොඩක් අපේ ලංකාවේ අය ගොඩක් රටවල් වල රැකියාව සඳහා යනවා. ඔයාලා කිසිම බයක් වෙන්න එපා. ඊශ්‍රායල් රාජ්‍ය කියලා කියන්නේ යුද්ධ තියෙන රටක්. ඒකේ ඇවිල්ලා රස්සා කරන්න බෑ. මෙහෙ මිනිස්සු හොඳ නෑ. මේ කියන කිසිම කතාවක් කිසිම දෙයක් ඔයාලා විශ්වාස කරන්න එපා. මම බොහොම වගකීමෙන් කියන්නේ මමත් වසර ගණනාවක් ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවිකාවක් විදියට සේවය කරන නිසා මම මේ වෙලාවේ ඔයාලට කියලා දුන්නේ මෙහෙට එන්න ඕනේ පාත් එක. එන්න ඔයාලා කරන්න ඕනේ මුල් පියවර ටික. ඊට පස්සේ මම මෙතනින් ඉස්සරහට හැම වීඩියෝ එකකදීම බලාපොරොත්තු වෙනවා ඔයාලගේ සියලු ප්‍රශ්න ගැටලු වලට ඔයාලා අවශ්‍ය ඕනෑම දෙයක් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. සියලුම දේවල් ඒ සඳහා මම පිළිතුරු සපයන්නම්. මෙහි හැම තොරතුරක්ම මම ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා වීඩියෝ මගෙන්. ඔයාලා ඇත්තටම උත්සාහය අතාරින්න එපා. හැම කෙනෙකුටම අවස්ථාවක් ලබා ගන්නවා නම් ඇත්තටම මම නම් ලංකාවේ මේ බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම මේ රටට ඇවිල්ලා රැකියාවක් කරන්න පුළුවන් නම් මම ඒ තරම් කැමති. හේතුව තමයි ලක්ෂ 7කට වැඩි මාසික වැටුපක් අපිට කොහෙන්ද ලැබෙන්නේ? අපි ලංකාවේ හිටියොත් අපි රැකියාවක් කරලා අපි කොච්චර කාලයක් ඉන්න ඕනද ඒ වැටුප ලබා ගන්න. ඒ නිසා ලක්ෂ 7ක මාසික වැටුපක්. මම මේ කිව්වේ අවම වැටුප. අපිට තව ගොඩක් දේවල් තියෙනවා බෙනිෆිට්ස් එකතු කරගන්න පුළුවන් දේවල්. මම ඒවා ඉදිරි වීඩියෝ වලදී කියන්නම් ඔයාලට එකින් එක. ඉතින් ඔයාලා උත්සාහ කරන්න. උත්සාහවන්තයා තමයි ජයගන්නේ. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරලා මේ ගමනේ එන්න ඔයාලා හිත හදාගන්න, හිත හයිය කරගන්න. ඔයාලට මේ ගමන આવොත් කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් මම මේ කෙටියෙන් මේ වීඩියෝ එක කරේ මම මේ වීඩියෝ එක නවත්තනවා දැන්. ඔයාලට අවශ්‍ය ඕනෑම දෙයක් තියෙනවා නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම අවශ්‍ය තොරතුරු ටික දාන්නම්. ඔයාලා කමෙන්ට් එකක් දාලා මගේ අවශ්‍ය තොරතුරු ටික අහන්න. මම ඒ සඳහා පුළුවන් හැම අවස්ථාවකම ඔයාලට පිළිතුරු සපයන්නම්. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම අවශ්‍ය කරන හැම තොරතුරක්ම මින් ඉදිරියට අරගෙන එනවා. ඉතින් ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණත් ජේසු පිහිටත් පතමින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉදිරියේදී නැවතත් වීඩියෝ එකකින් හැකි ඉක්මනින් ඔයාලව හමු වෙන තෙක් සියලු දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි කියලා නැවත වතාවක් කියනවා.